සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන පැවැත්වෙනවා. ගොඩනගමු ශ්‍රී ලංකා යන්න මෙවර නිදහස් දින තේමාවයි. අද උදෑසනත් නිදහස් උළෙලේ පෙරහුරු වැඩසටහන් පැවැත්වුණා. නිදහස් දින සැමරුම හේතුවෙන් කොළඹ නිදහස් චතුරාශ්‍රය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තමා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරනවා. මේ අතර නිදහස් උළෙලේ විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙල වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000ක් රාජකාරී යොදවා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ ඔවුන්ගෙන් 1500ක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බවයි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 4500ක් විදේශ නියෝජිතින් හා තානාපතිවරුන් 150 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිදහස් උළෙල හෙට පැවැත්වෙනවා. නාවික හමුදා බෝලාස්ථානාංශය සඳහා අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතිනන්ට් කමාන්ඩර් ප්‍රභාත් දැනනේගල සරම උපදේශක සුළු නිලධාරී එස්.එන්.ආර්. සෝමසිරි සාර්ථක මෙහෙයුම් සිදු කර සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමට කැපවූ ජනාධිපතිවරයෙක් වෙනුම් ලද නාවික හමුදා 33 දානාංශයට අණ දෙන්නේ ලුතිනන්ට් කමාන්ඩර් කමිටු ජයසූරිය.